සුබ සන්ධ්‍යාවක් සියලු දෙනාටම හොඳයි අද ඔයගොල්ලන්ට මම අද අරගෙන ඉන්නේ රුමේනියාවේ වේකන්සි වගේක් ඇවිල්ලා තිනවා. දැන් මෙහෙමයි දැන් මේකත් අර ඇවිල්ලා තින්නේ අර දැන් ඔයගොල්ලන්ට මම ඊශ්‍රායල් වීඩියෝ වගේක් කරන්නේ ඒ හා සමාන ජොබ් වගේක්. ඒ කියන්නේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ රැකියා අවස්ථා කිහිපයක් තමයි ඇවිල්ලා තින්නේ. මම ඔයගොල්ලන්ට ඒක දැන් මම ඒ ටික විස්තර කියන්න. මේ තින්නේ ඔයගොල්ලන්ට මම පෙන්නන්න. මම මගේ වීඩියෝ එකේ මේ මගේ සයිඩ් එකට මම දාන්න ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ලේසියට මේ තින්නේ. මේ බලා ගන්න. දැක්කනේ? රයිට්. දැන් රුමේනියාවේ එතකොට මෙහෙමයි මේක ඇවිල්ලා ඉස්සෙල්ලාම කොහොත ඔයගොල්ලෝ බලනවානේ මේක මොකද්ද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේද එහෙම නැත්නම් අපි කියන්නේ ගවර්න්මන්ට් එකේද ආණ්ඩුව හරහාද නැහැ. මේක ඇවිල්ලා ප්‍රයිවට් එකක් Gulf Gate Manpower Private Limited කියලා. දැන් මේකේ තියෙන්නේ මෙහෙමයි. ඕගොල්ලන්ට රැකියා අවස්ථා ගත්තොත් මේවා තියෙන්නේ shuttering carpenter, barbender, plastering, mason, tile mason, concrete worker, plumber. right ඊට පස්සේ දැන් ඔයාලට පැහැදිලි ඇති මම ඒ රැකියා අවස්ථාන් ටික මම සයිඩ් එකෙන් දාන්න ඕගොල්ලන්ට බලා ගන්න. එතකොට ගොඩක් ලේසියි ඔයාලට කියවන්න. ඊළඟට ඉතින් ඒගොල්ලෝ කියන මෙහෙමයි අර පුරුදු පරිදි accommodation දෙන්නවලු free. right ඊළඟට මේ ඒගොල්ලෝ ගන්නෙත් වයස ඔයගොල්ලෝ අහනවනේ හැමෝම අවුන්න මෙතන තියෙන අවුරුදු 21කින් යන්න පුළුවන්. සමහර කට්ටුව අහනවනේ මගෙන් අහලා තියෙන ගොඩාක් වෙලාට 23 යන්න බැරිද 24 නෑ මෙන්න මෙතන හොඳ chance එකක් තියෙනවා 21ත් 45න් හට බෑ 21 ඉඳලා අවුරුදු 21 ඉඳලා 45 වෙනකම් ඔයගොල්ලන්ට apply කරන්න පුළුවන්. මෙතන මේගොල්ලෝ කියනවා bank loan provided කියලා. දැන් ඔයගොල්ලෝ මං හිතන්නේ මේකේ ඔයගොල්ලෝ විස්තර අහගන්න පුළුවන්. මම කිව්වට හොඳට කෝල් කරලා හොඳ ඔක්කොම ඩීටේල්ස් ටික ගන්න. මෙතන මේගොල්ලෝ කියනවා මං හිතන්නේ ඔයගොල්ලන්ට යන්න මේ සල්ලි ඕනනේ. ඒගොල්ලෝ bank loan එකක් අරන් දෙන්න provide කරනවා කියලා තින්නේ. ඒගොල්ලෝ ඒ නිසා ඔයගොල්ලන්ට මෙතන හොඳ chance එකක් තියෙනවා. ඒ වුණාට හොඳට කෝල් කරලා ගිහිල්ලා විස්තර අහලා ඔක්කොම කරගන්න අහුවෙන්න එපා. right මොකද මොන ඒජන්සි ගියවත් ඉස්සෙල්ලාම සල්ලි දික් කරන්න සල්ලි වලට අහු වෙන්න එපා. මොකද ඔයගොල්ලෝ ගොඩක් සංවේදී මේලා කොහේ හරි රටකට ගිහිල්ලා ජීවිතේ ගොඩ ගන්න ඔයගොල්ලන්ටත් අවශ්‍ය නේද? අපි වගේම ඉතින් ඒ හින්දා තමයි මමත් මේ දන්න දේවල් කියන්නේ හොඳට ඔළුවට ගන්න ඕන දැනුම කියන්නේ සල්ලි වලට අහු වෙන්න එපා සංවේදීලා යන්න තියෙන හදිස්සියට. අනිත් එක තමයි ඔයා ඔබ කර ඉන්න ජොබ් එක දාලා මේකට යන්න එපා ඒක අතරලා නෑ. ඒ කර ඒ ජොබ් ලංකාවේ ඔබ කරන ජොබ් එක කර ඉන්න ගමන් මේකට ඇප්ලයි කරන්න දිගටම අඩු ගන්න එකක් හරි හරියනවා. ටිකක් ඉතින් ඉවසීම තියෙන්න ඕන මේ වගේ විදේශ රටකට යන්න ගියාම ලේසි නෑ. ඒකත් මතක තියාගන්න. ඉතින් මේගොල්ලෝ ඉන්ටර්වියු ඩේට් එක දෙන්නේ every Wednesday and Thursday. බදාදායි බ්‍රහස්පතින් තමයි මේගොල්ලෝ ඔයගොල්ලන්ගේ ඉන්ටර්වියු කරන්නේ දවස් දෙකයි. බදාදායි බ්‍රහස්පතින්දයි සෑම සතියකම බදාදායි බ්‍රහස්පතින්දයි. ඊට පස්සේ ඔයගොල්ලන්ට රෙජිස්ටර් වෙන්න ඒගොල්ලෝ ඩීටේල්ස් දෙන්නම් කියලා තියෙනවා. ඒකට විස්තර ගන්න මෙන්න මේ නම්බර් එකක් දීලා තියෙනවා ඔයගොල්ලන්ට 077 41 41 444 077 41 41 444 හොඳට ඇහෙන්නේ නැතිනේ ඔයගොල්ලන්ට මම සයිඩ් එකේ දාන්නම් බලා ගන්න. ඒකට කෝල් කරලා ඔයගොල්ලෝ ඩීටේල්ස් ගන්න පුළුවන් රෙජිස්ට්‍රේෂන් වෙන්න හැම දෙයකටම. එතකොට දැන් මේක තියෙන්නේ කුරුණෑගල ගොඩක් ඒජන්සි තියෙනවා. ඒජන්සි වලට ප්‍රසිද්ධයි කුරුණෑගල. Gulf Gate Manpower කියලා නම්බර 22න් 1 දඹුල්ල රෝඩ් කුරුණෑගල. ඒකම තියෙනවා ඊමේල් නම්බර් එකකුත්. right. දැන් මම අනිත් පැත්තට ගියාම මේකේ තියෙනවා අර ඒ විස්තර ටිකම තමයි හොඳ ලස්සන ඉමේජ් එකකුත් එක්ක තියෙනවා. ඉතින් බිත්ති පින්තාරු කරන්නන් නිමවුන් වඩු කාර්මිකයන් කම්බි නවන්නන් කපරාරු කරන්නන් මේසන් වරුන් ටයිල් මේසන් කොන්ක්‍රීට් සේවකයන් ජලනර කාර්මිකයන් විදුලි කාර්මිකයන් අදි වෝල්ටීය එහෙම දාලා තියෙනවා. ඉතින් අවුරුදු 21 45ත් අතර මම නැවත කියන වයස ඊළඟට වැටුප ඔයගොල්ලන්ට අවශ්‍යම දේ ඔන්න මෙතන මේගොල්ලෝ වැටුප දාලා තින්නම් මෙහෙම එවුරු 700ත් 800ත් අතර හොඳ වැටුපක් යුරෝපයේ මේ accommodation දීලා හොඳ වැටුපක් ඒක අමතක කරන්න එපා. ඔයා එක තැන ගොඩක් කාලයක් වැඩ කරගත්තොත් ඔයාට ගොඩක් සල්ලි ඉතුරු කරගන්න පුළුවන්. මොකද අපි මේ රටවලට ආපු කාලෙත් ඔහොම chance තිබුණේ නැහැ. අපිට accommodation දීලා ඔහොම පඩි හම්බුන්නේ නැහැ. හරිම අමාරු වුණා. ගොඩ දාගන්න ජීවිතේ නිසා මෙන්න දැන් chance එකක් තියෙන මේ ඒ හින්දා මේ chance එක අයින් කර මේ අතර ගන්නත් එපා. අතර ගන්න එපා ගොඩ ඒ වුණාට අහුවෙන්න එපා. හොඳට කෝල් කරලා ගිහිල්ලා බලලා විස්තර හොයලා
ඔයා මේකට රෙජිස්ටර් වෙන්න. යුරෝ 700ත් 800ක් පඩියක් කියන්නේ හොඳ පඩියක්. ගොඩාක් ලොකුත් නෑ අඩුත් නෑ සාමාන්‍ය මැද ප්‍රමාණය වගේ. මොකද මේගොල්ලෝ ඉන්න කන්න නෙමෙයි මං හිතන්නේ ඉන්න දෙනවනේ. එතකොට ඉන්න දෙනකොට ඔයගොල්ලන්ට ඒගොල්ලෝ දෙන්න ඕන උණු වතුර දෙන්න ඕන. එතකොට ගෑස් දෙන්න ඕන උයාගෙන ගන්න. ඉතින් එතකොට රෙදි හොද ගන්න දෙන්න ඕන. එකමඩේෂන් කිව්වහම ඉතින් මං හිතන්නේ කෑම ගීම නම් ඕගොල්ලෝගේ සල්ලි වලින් ගේන්න ඕන. ඒක නම් හැමතැනම තියෙන දෙයක් ඉඳ ඒ නිසා එච්චර මෙයා වෙන්න එපා. නමුත් ගිහිල්ලා තමන්ගේ මුල පටන් ගන්න බලන්න. ඊට පස්සේ ඔයාලට ගොඩ දා ගන්න පුළුවන් හිතේ ධෛර්යයත් එක්ක. ඒකයි කැපවීමත් එක්ක. ඒකයි අනිත් එක අවංකකම වැඩ කරනකොට. ඊට පස්සේ ඉතින් ගොඩ ආහාර සහ නවතැන් පහසුකම් නොමිලේ. මේක අන්න ආහාර සහ නවතැන් පහසුකම් නොමිලේ කියලා ආහාරත් දෙනවා කියලා තියෙනවා. ඉතින් කොතෙක් දුරට ඒක සාර්ථක වෙයිද දන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ට හොඳට අඩු ගන්න ඉන්න තැන දෙනවනේ නේද? ඇකොමඩේෂන් දෙනවනේ. ඒකත් ලොකුමද බැංකු ණය පහසුකම් අර මම කලින් මතක් කරේ බැංක් ලෝන් ප්‍රොවයිඩඩ් කියලා. ඒ කියන්නේ බැංකු ණය පහසුකම් මේගොල්ලෝ සලසලා දෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ ඔබ හරහා ලියාපදිංචි සෑම කෙනෙක් සඳහා ඔබට රුපියල් 20000ක ඩිස්කවුන්ට් එකක් ලබා ගන්න පුළුවන්. රයිට්? ඔයගොල්ලන්ට දැන් මෙහෙම ලියාපදිංචි වලට ඔයගොල්ලන්ට රුපියල් 20000ක ඩිස්කවුන්ට් එකක් ගන්න පුළුවන් කියලා තියෙන. ඒවා කතා කරලා බලලා ඔයගොල්ලෝ ඒගොල්ලොත් එක්ක ඇග්‍රි වෙන්න. ඉතින් කියන විදේශ නියෝජිත සමග පවත්වන සම්මුඛ පරීක්ෂණයේ සෑම බදාදා බ්‍රහස්පති දිනකම අප ආයතනය කියලා තියෙනවා. ඒක ඉතින් ඔයගොල්ලෝ අහලා බලන්න කවදද මේ විදේශ නියෝජිතය එන්නේ හැම සතියකම එනවද? ඒ වගේ දේවල් ඔක්කොම අහලා බලන්න. මම නැවතත් නම්බරේ කියන්නම් 077 41 41 444 තියෙන්නේ කොහෙද? කුරුණෑගල දඹුල්ල පාරේ නම්බර 22 1 රයිට්. වෙන කියුතු දෙයක් නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන්ට දැන් පැහැදිලි ඇති ඔක්කොම ටික මම දාන්නම්. දාලා ඔයගොල්ලෝ බලන්න මේක try කරලා නිකන් ඉන්න එපා. මොකද මේවා ඔයගොල්ලන්ට කොයි වෙලාවක හරි කැරකිලා එනවා. ඔයගොල්ලෝ ඉන්ටර්වයුව කරලා තියාගන්න. මොකද සේවකයේ අවශ්‍ය වුණාම ගන්නවා. මොකද යුරෝපයේ ගොඩක් ඔය රුමේනියා වගේ රටවල් වල සේවකයෝ ගන්නවා වැඩට. මොකද රුමේනියාවේ ඉන්න කට්ටිය ශෙනගන හින්දා ඒගොල්ලෝ යනවා ඉතාලියට, එංගලන්තෙට, ස්විස්, එතකොට ප්‍රාන්ස්, පෘතුගාල් ඔය වගේ ඒ ආදී රටවල් වලට ඒගොල්ලෝ හොලන්ඩ් ඒ වගේ රටවල ඒගොල්ලෝ යනවා. එතකොට ඒගොල්ලන්ට වැඩ කරන්න මිනිස්සු නෑ. ඊට පස්සේ පිට රට වලින් අපි වගේ රටවල් වලින් ඒගොල්ලෝ සේවකයන් ගන්න ඒ chance එක තියෙනවා අපිට. එහෙනම් මම හිතන්නේ හරි. මම ඔක්කොම විස්තර ටික ඕගොල්ලන්ට දාන්නම්කෝ. රයිට්. එච්චර එහෙමනම් ඕගොල්ලන්ට නැවතත් සුබ දවසක් කියන ගමන්ම ඕගොල්ලෝ උත්සාහ කරන්න. හොඳට මතක තියාගන්න කර ඉන්න රස්සාව නම් දාලා මේවට යන්න එපා. ඒක කරන ගමන් මේක කරන්න. එතකොට තමයි ඔයාට chance එකක් ගන්න පුළුවන්. හිත ආදායරය කරගන්නත් එපා. ගොඩක් සංවේදීලා එකපාරට සල්ලි දෙන්නත් යන්න එපා. හොඳට විස්තර බලලා ගිහිල්ලා කතා කරලා බලලා වෙන ඔයිට කලින් ගිහිපු කට්ටියෙන් අහන්න. නැත්නම් දැනට ලියාපදිංචි උණ කට්ටිය හොයලා ඒගොල්ලෝනේ විස්තර අහගන්න. හැම තප්පරයකම හැම විස්තරයක්ම A to Z ගන්න. හොයාගෙන දෙන සල්ලි දෙන්න මොනවද මේ රෙජිස්ට්‍රේෂන් එකටත් දෙන සල්ලි දෙන්න හරියට හොයලා බලලා එකපාරට මෙයා වෙලා දෙන්න යන්න එපා. දන්නවනේ සමහරක් ඒජන්සි ඉතින් ශ්‍රී ලංකා විදේශ නියුතිකාරයන්ට ලියාපදිංචි වෙලා තමයි. ඒ වුණාට ඉතින් ගොඩක් තියෙනවනේ ප්‍රශ්න නේද? ඔයගොල්ලෝ දන්නවනේ මට වැඩිය ලංකාවේ කොහොමද වෙන්නේ කියලා. රයිට්. හොඳයි එහෙනම් සුබ දවසක් කියලා මම නවතින්නම්. එහෙනම් ඔයගොල්ලන්ට හොඳම තව දෙයක් කරන්න තියෙනවා. ඔයගොල්ලෝ මේක බලලා තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ගන්න. ඒ කරන ටික ඔක්කොම කරලා දෙන්න කරුණාකරලා. එතකොට තව කෙනෙකුට යනවා. ඊළඟට මම දාන වීඩියෝ එකත් ඔයගොල්ලන්ගේ ජංගම දුරකථන ඔටෝමැටික් ඔයාලට ලැබෙනවා. එහෙනම් සියලු දෙනාටම ජය වේවා කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්.